Welcome to Cartoon Hub, your home for fun. මේ ඒලවලු තිවරුණේකේ කොයි ජොබ් කට්ටක්වත් හොයන්නේ නැමන්ද? ඕ බං ඒක නම් ඇත්ත. අතේ සත පහක් නැහැ කියපන්කෝ. කොහම හරි ඊයේ පිළිකර කුත්තාව පිළිකර දාන්න සත පහක්වත් තිබ්බේ නැහැ. රෙවිලා වගේ. සල්ලි නැහැ අතේ සත පහක්වත් මේ කීයක් හරි ලයින් කරගන්න මොකක් හරි ජොබ් කට්ටක්වත් හොයාගන්න ඕනේ. මොකොත් නැද්ද කියන්නේ ඉතින් ජොබ් එක? ඔව් බං ඒක නම් ඇත්ත. මේ ඒ ලෙවල් විභාගේ ෂුවර් නෑ බං. මම නම් එක්සෑම් එක ලිව්වා නෙවෙයි නොලිව්වා වගේ තමයි මං හිටියේ. මේ සාමාන්‍යයෙන් කුඹරක් කරේ අපි කොටමුද බං එහෙම උනොත්? ඈ වගාවක් කරේ දාමුද? ඒකත් මරු අයිඩියා එකක්. ඒත් ඉතින් කොහෙද බං කුඹුරු කොටන්න අපිට ඉඩම් කොහෙද තියෙන්නේ? ඈ අපිට කුඹුරු කොහෙද තියෙන්නේ? අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යකෝ අපේ ඉඩම අක්කරයක් විතර තියෙනවා බං. ගේ හදලා තියෙන්නේ පොඩි කෑල්ලකනේ. පිටිපස්සේ තනිකර කැලෑව තියෙන්නේ. ඕක පොඩ්ඩක් මේ තෙල් පාරක්වත් ගහලා නැත්තම් උදුළු ගාලා හරි කොහොම හරි සුද්ධ කරා නම් සම්පූර්ණවත්තම හිටවන්න පුළුවන් ආයි හිතේ හැටියට. මොනාරි ගණන් වැඩි එළවලුවක් හරි බලලා නැත්තම් වී ටිකක් හරි ගහලා දැම්මා. මාක් හරි ලයින් එකක් ගහමු. ඒ බිස්නස් එකත් මරු ඈ. ඊට අමතර අපිට මොකක් හරි ඔය ලයින් එකක් ගහන්න බැරියයි වගා කරන අතරතුරේ. ඒකත් හරි ගහංකෝ. බලන්න නම් අහුලන්නේ නැහැ. අපේ ගෙදරින් බරේ බං බලපන් බෙදපන් කියලා. ඈ මට හැමදාම ඔය මේ මගුල් කපුව ගෙන්නලා මේ කෙල්ලොන්ගේ නම් කියනවා. ෆොටෝ පෙන්නනවා. ඈ මං ඔය එකකටත් කැමති උන්නේ නැහැ බං. එපා වෙනවා බං ගෙදරින් මාර වදයක් දෙන්නේ ඈ. මට කැමති එකක් බඳින්න දෙන්නෙම නෑනේ. ඒගොල්ලන්ට කැමති එක තමයි කරන්න කියන්නේ. අනේ මන්ද මොනව කරන්නද කියලා. එපා වෙලා තියෙන්නේ මට නම් ගෙදරින් එකක් දැන් ඈ. වෙලාවට අපේ ගෙදරින් නම් තාම කේස් එකක් නැහැ. ඒ ඉන්නකේ ෂේප් එකේ ඉන්නවා. මේ ඕක හරියයි බං ටික දවසක් යද්දි. අට්ටු මට නෑනේ බං ඔය වගේ වාසනාවක්. මොනාද බං චෑගියා. ලයින් එක ගහපන්කෝ. අයියෝ. පුළුවන් නම් මට සෙට් කරලා දෙන්න කියපන්කෝ. උඹලා අම්මට තාත්තටයි. ආහා උඹම වෙලා කියපන්කෝ එන. අම්මලා තාත්තටයි. දැන් ඉතින් උඹට හොයලා දීපු කෙල්ලෙක්වත් ලස්සන නැද්ද බං? ලස්සනයි බං. ඒත් ඉතින් සඳනිද්දි කොහොමද වෙන කෙල්ල දිහා බලන්නේ? උඹට තේරෙන්නේ නැහැ නේද මොංගලයා. උඹට ඕන සෙට් කරගෙන ගිහිල්ලා ඵලයන් අම්මගෙන් ආවන් ගිහිල්ලා වෙයි. මොනාද බං ෂැගියා? කොල්ලෙක් දිනුනට කැමති නැද්ද බං? සෙට් කරලා දියන්කෝ. ඈ බං. හරි මේ මාත් ගිහලා එන්න. තව වැඩ ටිකක් තියෙනවා ගෙදර ගිහලා කරන්න මේ එඩිට් කරලා එහෙම එන්න. හවසේදී සෙට් එකක් මෙතනදී. මේ බලත් යනවා නේද? මං ගිහලා එන්න එහෙනම්. අසෙට් එක. හරි මාත් යනවා බං එහෙනම්. අපි දෙන්නත් යවන්න. මෙතෙන්දලා ඉඳන් ජිල් ගහන්න. යම මාත් යන්න ඕනේ දැන් අර වැසිට මේ වතුර දෙන්න එපා බං ගිහිල්ලා. හිංචි පිංචි හාව යද්දි තනි වෙලා ඔට්ටු තියලා අපි දුවමු දැහුවලන් වෙලා. නෝනේ කවුද හිංචි පිංචි හාවා? නෑ මම මේ පොඩි කාලේ කිව්ව සින්දුවක් කිව්වා. මේ ඒයි මම මේ කල්පනා කරේ කොල්ලගෙන මේ යකාට අපි හොයලා දෙන එක මගුලකටවත් මේක කැමති වෙන්නේ නෑනේ. ඈ එකකට හරි කැමති වෙන්කෝ. දැන් කීයක් නම් අපි බැලුවද? එකකටවත් කැමති උන්නේ නෑනේ මු. ඔන්න ඔයාලට තමයි මටත් යකාගෙන ගින්නේ. මොන මගුලක්ද මේක? දැන් අපි කීයක් විතර බැලුවද කියන්නකෝ? 10ක් විතර බැලුවා. එහෙන් කපු මහත්තයොන්ට කීයක් නම් දෙන්නේ නැද්ද මේකට මගුලක් හොයන්න? දැන් නම් මම නම් කියන්නේ තව එකක් බලන්න කියන කපු මහත්තයට. අහුවෙන්නේ මොකද්ද? කින්දමන්ද විස්තර බැලීලි නෑ. මූට බන්දලා දුන්නා නම් ඉවරයි. වැඩ ඉවරයි. බලෙම බන්දලා දෙමු. කරන්න දෙයක් නෑ. දැන් මෙච්චර කල් ඉවසගෙන හිටියනේ. මේ එහෙම කරා වෙන කරන්න දෙයක් නෑ. ඔයා මොකද්ද කියන්නේ මහත්තයා? ඔයා කියන දෙයක් තමයි ඉතින්. මේකට දැන් කීයක් නම් නාස්ති කරාද අපි? ඈ කපු මහතුරුන්ට එක එක පත්‍රවල දැම්මා. මේකට කීයක් නම් හෙව්වද අපි? එකකටවත් කැමති උන්නේ නෑනේ. දැන් ඉතින් හම්බෙන එක මේ වැඩි මගුල කරලා දාන්න තමයි තියෙන්නේ. අපි කල්ලාර හිටියොත් මේ මූ වයසට එන එක තමයි වෙන්නේ. වැඩි කරමු එනවා. මේ කොල්ලත් ආපුකෝ මං කතා කරමුකෝ. අම්මේ බඩගිනි අප්පා බට්ටයක් බෙදලා දෙන්නකෝ. ඔන්න කියනකොට මෙනවාගේ මහල පුතණ්ඩියා. මොන ගුබ්බයන් අසිරින්ගලා එනවද දන්නේ නැහැ. කොහොම හරි එනවා කෑම වෙලාවට හරියටම ගෙදර. මේ තාත්තත් ඉන්නේ. අද වැඩට ගියේ නැද්ද? නෑ බං. අද වැඩට ගියේ නෑ. අද වැඩ ගොඩක් තියෙනවා කරන්න. මොන වැඩද තාත්තද කරන්න දෙන්නේ? උඹලා අම්මයිගෙන්ම අහගනින්කෝ ඉතින්. මොකද්ද මේ කියන්නේ?
මහත්තයා ඔයා දැම්මම කෝල් එකක් ගන්න කර ජංගිය කපු මහත්තයට. දැම්මම ගන්න කෝල් එක කර ජංගිය කපු මහත්තයට. එතකොට බලමුකෝ අපි මේ අද සෙට් කරගන්න පුළුවන් වේද කියලා මේ මගුලක් මුට. හරින්න මම අරන් බලන්න. 0.77යි 2400යි 235 මේක තමයි නම්බර එක. මොකද මහත්තයා උස්සන්නද කෝල් එක? හරි ඉස්සෝ කෝල් එක. හෙලෝ මේ පීදර්ස මල්ලිනේ කතා කරන්නේ. ඔව් මේ ජංගිය කපු මහත්තයා මේ මම තමයි කතා කරන්නේ. මේ අපි කොල්ලට මේ හරියන එකක් සෙට් කරලා දෙන්න බැරි වුණා නේ තාම. පුළුවන් නම් එකක් හොයලා දෙන්න අද හොඳ එකක් හොයලා දෙන්න. හොඳ මගුලා සෙට් කරලා දෙන්න අද. අදම මේ කතා කරගන්න එහෙමනොත් ගිහිල්ලා. අද ලයින් එකක් ගහලා දෙන්න පුළුවන් නේද? අනේ මන්ද පියදාස මලයෝ. උඹලා කොල්ලවට සෙට් කරන එකක්වත් මූ කැමති වෙන්නේ නෑනේ. දැන් කීයක් නම් මම්ම සෙට් කරලා දියන්නකෝ. බලමු එන. අද එක මම කොහොම හරි සෙට් කරලා දෙන්නම්කෝ. එමුණොත් මං ඔයාලට දවල් වල පණිවිඩයක් දෙන්නම්. අදම ඕනනම් බලන්න යන්න උනත් පුළුවන්. වැඩේට කැමතිනේ. ඉන්නකෝ මම සෙට් කරලා දෙන්න අද මේක. හොඳ එකක් නේ ඕනේ. සල්ලි බාගේ අතමිට තියෙන එකක් නේද ඕනේ. ඔව් ඒ වගේ එකක් තමයි ඉතින් ඕනේ. දන්නවද? ඔයා මට එහෙනම් දවල් වල කෝල් එකක් ගන්නවද? මං දිනන නම් උස්තරණයි. මොකෝ කිව්වේ? මෙනියා කිව්වා හොඳ එකක් සෙට් කරලා දෙන්නම් කියලා. බලමුකෝ. අද දවල් වලදී මට පණිවිඩයක් දෙන්නම් කිව්වේ. ඒ මොනොත් අදම බලන්න යන්න පුළුවන්. නැත්තම් එහෙන් හරි බලන්න එයි නේද? එහෙනම් අවුලක් නැහැ. හැබැයි පුතේ උඹ මේකට කැමති වුනේ නැත්තම් මම නරක ගෑණි කියලා කියන්න එපා මට. හරි? උඹ දන්නේ මං කවුද කියලා? අනේ අම්මේ මට ඕවා හරියන්නේ නැහැ අප්පා. ඔයාලගේ තීරණ විතරනේ ගන්නෙ. ඔයාලා මගෙන් අහන්නේ නැහැනේ තීරණ ගන්න. මම යකඩෝ මම බඳින්න ඕන. මම කැමති කෙනෙක් නේ. ඔයාලා කැමති කෙනෙක් මම බඳලා හරියන්නේ නැහැ. රෙද්ද එපා වෙන අප්පා ඔයාලත් එක්ක ඉන්න නම්. මම ඉතුරුත් යනවා යන්න මේ ගෙදරින්. මේ මගෙන් දත් හැන්ද බඩට යවා ගන්න නැතුව පළ යන්න කාමරේට. පළ. මේ කොල්ලා කියන කතාවෙත් පොඩි ඇත්තක් තියෙන හැබැයි නේ නෝනි. පිස්සුද තමුසෙට? තමුසෙටත් ඉතින් මොලේ හොඳ නෑනේ. මම කියන දේ තමයි මෙතන වෙන්න ඕනේ. හරි? වෙන උන් කියන දේවල් මෙතන වෙන්න හොඳ නෑ. තේරුණානේ? ඔක්කොම ඉන්න ඕනේ මම කියන විදිහට. මම සෙට් කරන එක බඳින්නත් ඕනේ. එච්චරයි. එතනින් එහාට කතාවක් නෑ. හරි? තමුසෙටත් ඕක තමයි මට කියන්න තියෙන්නේ. හෙලෝ යාළුවනේ. ඔයාලා මගේ channel එක subscribe කරේ නැත්තම් දැම්මම subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. තව දෙයක් තියෙනවා. ඔයාලා like එකක් දැම්මේ නැත්තම් දැම්මම like එකක් දාලා අපේ channel එකට පුංචි support එකක් දෙන්න. අර ශැගියනේ බං අඩ ඉන්නේ අතන. ඕයි. ඒකනේ බං. මේ යම ශනිකම මොකක්ද දන්නේ කේස් එක? මොකෝ ශැගිය අඬන්නේ? බං. මොකෝ කේස් එක? අනේ මන්ද බං. මට නම් මේ ජීවිතෙත් එකේ පායලා තියන්නේ නෑ. ගෙදරින් යන්න හිතලා බං තියන්නේ. ගෙදරින් මාර වදයක් බං දෙන්නේ. බැඳපන් කියලා. කොහෙවත් යන නැට්ටිච්චෝ පෙන්නලා කපු මහත්තුරු ගෙන්නලා එපායලා බං තියන්නේ. උඹට තාම කේස් එක දානවද බං? මං කොට කිව්වනේ ඔක මට සෙට් කරලා දීපන් කියලා. කොහෙද ඉතින්? තෝ අහන්නේ විහිළුනේ බං. මම මාර ප්‍රශ්නයකට මේ වැටලා ඉන්නේ. මේ වගේ ප්‍රශ්නයක් මට ජීවිතේට ඇවිල්ලා නැහැ කියහන්කෝ. මං දැන් මොකද්ද කරන්න කියපන්කෝ. මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ බං. උඹට තියෙන්නේ බං ශැගියා මේකටත් බෑ කියන එක. හරිද? ඊට පස්සේ තව ටික දවසක් කොහම ඉද්දි උඹලගේ අම්මලාට මෙපා වෙයි. උඹට මේ කෙල්ල සෙට් කරන එක. වැඩේ ඉවරයිනේ බං. මම මේකටත් බෑ කියපන්. එහෙමනම් හොරතල් වෙන්න බැරි වෙයි බං. මේ පාර අම්මට හොඳට මල පැනලා තියන්නේ. උඹලා දන්නවනේ අපේ අම්මගේ හැටි. හොඳට මල පැනලා ඉන්නේ මේ පාරන. අපේ අම්මෝ ඔව් උඹලගේ අම්මා මට සිරි මට හොඳට මතකයි. අර අවුරුදු දවස්වල උඹලගේ අම්මා එහෙම අර කොකිස් අදහා දිටි. මම කොකිස් කොරින් කෑ කියලා අර කොකිස් අච්චෝ තිබ්බා කියන්කෝ මගේ පොකේ. මට සිරි වෙනවා. අච්චුවේ පාර පොකේ හිට්ටා කියන්කෝ. මට රෙවිලා වගේ හිටියේ උඹලේ අම්මා නිකන් යක්ෂණියක් වගේ නේ බං. ඔව් බං ඒක නම් ඇත්ත. දැන් ඉතින් මේකට මොකද කරන්නේ? වෙන දෙයකට මුණ දෙන්න තමයි වෙන්නේ. මොනව කරන්නද ඉතින්? මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ මේකට මොකද කරන්න පුළුවන් කියලා. ඒ මදිර දැන් ගෙදරින් එළියට යන්න දෙන්නෙත් නෑ බං වැඩිය. මම මේ බොරුවක් කියලා ආවේ බං විනාඩි 10න් එන්නම් කියලා. මේ උඹට ඕකට පිරිමි හිංසනයේ නඩුව නීති කියලා මොකක් හරි නඩුවක් දාන්න බැරිද ඕකට? ඕන් ඉතින් පොල් බෝරුවක් කිව්වා ඉඳලා ගොන් කතාවක්. හරි යකෝ දන්නේ නැතින් දැහුවේ. ඇයි එහෙම බැරිද? මගේ මොකොත් ආගන්න නැතුව හිටපන් බන්ටු හරිද? මෙච්චර මේ ඔළුවට ගිනි ඇවිල්ලා තියෙද්දි උඹ එනවා සුරුටුපත්තු කරන්න මෙතන.
කොහොමද ඔළුව ගිනි අරගෙන නෑනේ. අනිත් එක මම සුරුට පත්තු කරෙත් නෑ. උඹ මොනවයි මේ කියන්නේ? මට තොට දෙන්න පුළුවන්. හරි හරි මේ උඹලා රණ්ඩු වෙන්නේ නැතුව ඉඳපල්ලකෝ. මම යනවා බං. අම්මා ඉෂානික එන්න කිව්වා විනාඩි 10ක්. නැත්තම් කුටි කන්න වෙන්නේ ගෙදර ගිහපු ගමන්. මේ උඹලා පරිස්සමට ඉඳහලකෝ. වෙන දෙයක් මට නෙවෙන්නේ. උඹ යනවද කියන්නේ? හරි මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්නම්කෝ මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඈ මේ ෆෝන් එක ළඟ තියෙනවනේ මං කෝල් එකක් දාන්නම්කෝ පොඩ. හරි හරි බං මාත් එනම් ගිල්ලෙන්න පස්සෙට එමු. අම්මට සිරි වෙනවා. මේ ගේම් එක නම් මරුනේ පොලේ. නෝනා නිදාගෙන ඉන්න වෙලාවේ ෂේප් එකේ ගේමක් ගහන්න ඕනි. නෝනා නැගිටිනා මුකුත් කරන්න දෙන්නේ නැහැ මට. බැනුම් කෝටියයි එහෙනම්. ඒ අස්සේ මොකද මේ කෝල් ගන්න එක පාටම. අයියෝ ගේම් එකක් කට් වුණා. හෙලෝ කවුද මේ කතා කරන්නේ? අයියෝ පියදාස මල්ලි. මොනවාද මල්ලි නම්බර සේව් කරගන්නකෝ. මම කිව්වේ දවල්ලා කෝල් එකක් ගන්නම් කියලා. මම ජංගිය කපු මහත්තයා කතා කරන්නේ. ජංගිය කපු මහත්තයා. මේ ජංගිය කපු මහත්තයානේ කතා කරන්නේ. මේ මොකෝ තත්ති ඉතින්? වැඩක් නම් සෙට් වුණා ඉතින්. මොකද කියන්නේ වැඩි බලනවද? මේ ජංගියා මේ පොඩ්ඩක් ඉන්න අපි නෝනට කතා කරනවා ඈ. මේ නෝනේ මේ කපු මහත්තයා කතා කරනවා කපු මහත්තයා. මොකද කතා කරනවා කිව්වේ? මේ ජංගිය කපු මහත්තයා කතා කරනවා. ජංගිය කපු මහත්තයා වැඩක් සෙට් වුණාලු. මේ මොකද කියන්නේ කරමුද වැඩි? පොඩක් විස්තර අහන්නකෝ මේ කපු මහත්තයාගෙන්. කපු මහත්තයා මේ විස්තර පොඩ්ඩක් කියන්නකෝ කෙල්ලගේ. කොහොමද තත්ති? මල්ලේ දන්නවනේ ඉතින් මම වැඩ සිට් කරොත්. හැබැයි කෙල්ල නම් පොඩ්ඩක් ලස්සන අඩුයි. හරිද? මේ ගොඩක් ලස්සන නෑ. ශල්ලි බාගේ නම් මල්ලි තියනවා පැලෙන්ඩ. තේරුණාද? කාර් බාර් හිටන් තියනවා. ගෙවල් එම හොඳට අදලා තියන්නේ. ආයේ පවුලේ එකම කෙල්ල. එහෙන් ඉතින් දන්නවනේ ඉතින් ඔක්කොම දේපල ටික කොල්ලට තමයි ඉතින් ලියවෙන්නේ. තේරුණාද? ආයේ සුපිරි කෙල්ල. සෙල්ල නම් වැඩි ලොකෝට ලස්සන නෑ. නමුත් ඉතින් අර ටික නම් සුපිරි එල කිරි පදමට තියෙනවා. මොකද කියන්නේ ඉතින් ඔයාලා? ඒගොල්ලෝ කැමති කිව්වා මේ ඔයාලා කැමති නම් මේ ඒගොල්ලෝ එනවා කිව්වා දවසට මෙහෙ බලන්න. ගෙදර ගොල්ලව බලන්න එනවා කිව්වා. ඔයාලගේ කැමත තමයි ඉතින් තියෙන්න ඕනේ. මොකක්? සල්ලිය මොකද තියනවලු? මේ මහත්තයා අපි කැමති කියන්නේ. මේ කවුද? ජංගියා අයියේ. ජංගිය ගුරුනාන්ස අයියේ. මේ අපි කැමති වැඩේට මේ අදවසේ නයි ඒගොල්ලන්ට එන්න කියන්නේ. නැත්තම් අපි හරි එන්න. මොකද කියන්නේ? ඔයා පණිවිඩ දෙනවද එහෙමද? ඔව් ජංගිය ගුරුනාන්ස අයියේ. අපි කැමති වෙන වැඩේට මේ අපි ඉතින් මවුල කරමු. ඔයා අනිත් පැත්තේ කියන්නේ ගෑනු ළමයාගේ දෙමව්පියන් ගෙනුත් අහලා ඒගොල්ලන්ට එනවා නම් එන්න කියන්න. අපි කොහොමද තවස ගෙදර ඉන්නේ? නැත්තම් අපි හරි එන්න. ඔයා එහෙම උනොත් පණිවිඩයක් දෙනවද ඒගොල්ලන්ට? හරි මල්ලි එහෙනම් මම පණිවිඩයක් දෙන්නම්. බලලා දන්නවනේ ඉතින් මේ ජංගිය කපු මහත්තයා ඉතින් වැඩක් කරොත් ආයි කිරි ගහට යන්න වගේ මං එනන් තියනවා මල්ලි. එනං පොඩ්ඩක් ගෙවල් පොඩ්ඩක් අතුපතු ගාලා පිළිවෙලට තියාගෙන ඉන්න. මොකද වැදගත් පවුලක මිනිස්සු ටිකක් එන්නේ. වැඩ ටික එහෙනම් ලස්සනට කරන්න ඕනේ. මාත් එනවා හවසට එහෙනම් ඒගොල්ලොත් එක්ක. හවසට එහෙනම් කෑම ටිකක් රෙඩි කරලා තියාගන්න ඕනේ. ගුරත් මොකක්ද වෙලා මල්ලි? ගුරත් එක මේ සෙන්ගෙඩිය වෙයිලද කොද? හරියනම් මං තියනවා හවසට එන්නම්කෝ. නෝනේ ඔයාට ඇහුණද? අපේ කොල්ලගේ වාසනාව මේක නං ඈ. අපේ කොල්ලගේ වාසනාව. වැදගත් පවුලක කෙල්ලෙක්ලු. ඒ මතර සල්ලි භාගෙත් හොඳට තියනවලු. කෙල්ල නම් පොඩ්ඩක් ලස්සන නෑ කිව්වට වැඩක් ඈ. ඒක නම් අවුලක්ම නෑ කියන්නකෝ. අම්මට සිරි සල්ලි භාගෙ හොඳටම තියනවලු. කාර් බාර් හිටන්. ඒකනේ අපේ කොල්ලගේ වාසනාව මේක නං ඈ. අපේ කොල්ලගේ වාසනාව. එහෙනම් අද හවසම මේ එන්න කියවනේ දැන්. මේ ගෙවල් මිදුල් ටික අපි ඔක්කොම මේ ලස්සනට හදමු. මොනාරි කෑමක් ගේන්න බැරිය පීසාරි ගේන්න බැරිය දෙන්න. අම්මෝ ඉතින් මයි කොල්ලගේ වාසනාව මේක නං ඈ. මයි කොල්ලගේ වාසනාව.